මිනසන් කොන්නිචිවා. ඉතින් ඔන්න විදේශ භාෂාවක් ඉගෙන ගන්නකොට ඒ භාෂාව ආශ්‍රයෙන් ලියවුණු කතන්දර පොත් කියවන එකත් ඔයා ඇති කරගන්න හොඳ පුරුද්දක්. ඉතින් මම අද හිතුවා ඔයාලට ලස්සන ජපන් කතන්දරයක් කියලා දෙන්න. ඔන්න මම තෝරගත්තේ මෙන්න මේ කතන්දර පොත. අපි අද මෙන්න මේ කතන්දර පොතේ තියෙන ලස්සන කතන්දරයක් කියවමු. මේ කතන්දර පොතේ ලස්සන කතන්දර 30ක් තියෙනවා. මේක ජපානයේ සාම්ප්‍රදායික කතා එහෙමත් නැත්නම් ජන කතා තියෙන ලස්සන කතන්දර පොතක්. මේකේ නම තමයි නිහොන්නෝ ඔහානාෂි. නිහොන්නෝ ඔහානාෂි. ජපානයේ කතා තමයි ඒකේ තේරුම. අපි දැන් මේ ලස්සන කතන්දර ගොඩෙන් එක කතන්දරයක් තෝරගමු අද කියන්න. මම නම් මේ පළවෙනියටම තියෙන කගුයා හිමි කියන කතන්දරයට කැමති. අපි එහෙනම් බලමු මොකද්ද මේ කතන්දරේ තියෙන්නේ කියලා. මේ කතාවේ නම තමයි තාකේතෝරි මොනෝගතාරි. නැත්නම් කගුයා හිමි කියන කුමාරිකාව ගැන ලියවිච්ච කතන්දරයක් තමයි මේක. මුකාෂි තාකේතෝරි no okina toyu oji-san ga imashita. ある日、竹や部の中で元のピカピカ光っている竹を見つけました。මම මේ විදිහට දිගටම කතාව කිව්වොත් ඔයාලට කතාව තේරෙන්නේ නෑ නේද? ඉතින් ඒ නිසා මම සිංහලෙන් කියන්නම් මේ කතාව කොහොමද ගලාගෙන යන්නේ, කොහොමද මේකේ නගර එක කියලා. එකමත් එක දවසක උණබට කපලා ඒ කපපු උණබට වලින් කූඩ වගේ දේවල් හදලා ඒව විකුණලා ජීවත් වෙන දුප්පත් සීයා කෙනෙක්. ඉතින් මේ සීයා වෙනද වගේම දවසක් කැලේට යනවා උණබට කපන්න. ඉතින් මේ උණබට කපනකොට මේ සීයා දකිනවා ලස්සන පුංචි ගෑනු ළමෙක් මෙන්න මේ උණබටයක් ඇතුලේ ඉන්නවා. පුංචි ගෑනු ළමෙක් උණබටයක් ඇතුලේ ඉන්නවා. ඔව් ඒ ගෑනු ළමයා හරිම චූටි. ඒ සීයාගේ අතට ගන්න පුළුවන් තරම් චූටි ගෑනු ළමෙක් ගියා. මේ ගෑනු ළමයා හරිම ලස්සනයි. ඉතින් මේ සීයාටයි මේ සීයා විවාහ වෙලා හිටපු මේ ආච්චිටයි දරුවෝ නැහැ. ඉතින් මේ සීයා කල්පනා කරනවා මේ පුංචි ළමයාව ගෙදර අරගෙන යන්න. ඉතින් මේ සීයා මේ පුංචි ළමයාව ගෙදර අරගෙන යනවා. ආච්චිත් හරිම සන්තෝෂෙන් මේ පුංචි ළමයාව බාර අරගෙන ඒ දෙන්න මේ ළමයාව ආදරෙන් හදා වඩා ගන්න තීරණය කරනවා. ඉතින් මේ සීයා සාමාන්‍ය විදිහට ඕන පහුවෙන්දත් ආපහු මේ උඩබට කපන්න යනකොට මේ ගෑනු ළමයාව හොයාගත්ත තැනින් රත්තරන් මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් මේක මේ ගෑනු ළමයාගේ වාසනාව කියලා සීයා දැනගෙන මේ රත්තරන් අරගෙන ගිහිල්ලා ඒ වලින් එයාලා පොහොසත් ජීවිතයක් ගත කරන්න පටන් ගන්නවා. ඉතින් ගෑනු ළමයාවත් සැපවත්ව හදා වඩා ගන්න මෙයාලට පුළුවන් වෙනවා. ඉතින් කාලයක් යනකොට මේ ගැහැණු දරුවා ලස්සන තරුණියක් බවට පත් වෙනවා. මේ කතාවේ තියෙන විදිහට නම් මේ ගැහැණු ළමයාට තියෙන පුදුමාකාර ලස්සනක්. ඉතින් මේ ලස්සන ගැන මේ රට පුරාම මිනිස්සු කතා වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම කාලය ගත වෙනකොට මේ තරුණීව විවාහ කරගන්න බලාපොරොත්තුවෙන් කුමාරවරු ඇයව සොයාගෙන එන්න පටන් ගන්නවා. හැබැයි මේ කුමරිය විවාහ වෙන්න නම් කැමති නෑ. ඉතින් ඇය මේ විවාහ යෝජනා ප්‍රතික්ෂේප කරන්න හොඳ උපාය මාර්ගයක් සොයාගන්නවා. ඉතින් ඇයගේ උපක්‍රමය තමයි ඇයව විවාහ කර ගැනීමට ආපු කුමාරවරු 5 දෙනාට ඒගොල්ලන්ට ළඟා වෙන්න බැරි ඉලක්ක 5ක් දෙනවා. ඉතින් මේ දේවල් 5 සාර්ථක මෙයාලා අරගෙන ආවොත් ඒ අරගෙන එන කෙනත් එක්ක විවාහ වෙනවා කියලා අය පොරොන්දු වෙනවා. ඉතින් ඇත්තටම ඊටාම දුර්ලභ මාණික්කයක් ඒ වගේ ත්‍රජානන් වහන්සේ භාවිතා කරපු පාත්‍රය මේ වගේ ලබා ගන්න බැරි විදිහේ දේවල් 5ක් තමා දෙන්නේ. ඉතින් කොහොම හරි කුමාරිකාව ලබා ගන්න තියෙන ආසාව නිසා මේ 5 දෙනා මේ අභියෝග 5 බාර ගන්නවා. හැබැයි මේ කිසිම කෙනෙක්ට මේ අභියෝග 5 සාර්ථකව ඉෂ්ට කරගන්න බැරි වෙනවා. ඉතින් මෙයාලා ඒ වෙනුවට කරන්නේ කුමාරිකාව රවට්ටන්න උත්සාහ කරන එක. රට පුරාම මේ කගුයා හිමියගේ සුන්දරත්වය ගැන දැන් පැතිරිලා. ඉතින් රටේ ඉන්න අධිරාජ්‍යයාටත් මේ බව දැනගන්න ලැබුණා.
ඉතින් ඇයගේ අතපතාගෙන ආපු අධිරාජ්‍යයටත් ඇය දුන්න උත්තරේ නම් මම මේ ලෝකයට අයිති කෙනෙක් නෙමෙයි. මේ විවාහය මට කරන්න බෑ කියන එක. ඒ වුණාට අධිරාජ්‍යයත් ඇය ගැන තිබුණු ආශාව, ඇය විවාහ කරගන්න තිබුණු බලාපොරොත්තුවත් ඇතියේ නෑ. ඉතින් මෙහෙම කාලය ගෙවෙද්දී කගුයා හිමි කනස්සල්ලෙන් ඉන්න බවක් ඇයව හදා වඩාගත් දෙමව්පියන්. ඒ කියන්නේ මේ ආච්චි සීයයි දැක්කා. දැක්කට පස්සේ ඔවුන් ඇයගෙන් විස්තර විමසද්දී ඇය කිව්වේ මම මේ ලෝකෙට අයිති නෑ. මම හඳෙන් ආපු කෙනෙක්. මම අයිති හඳට. ඉතින් ඒ නිසා මට ළඟදිම ඔයාලව හැරදාලා යන්න වෙනවා කියන එක. ඉතින් මේකට කලබල වුණා මේ කගුයා හිමිව හදා වඩාගත්ත ආච්චි සීයයි අධිරාජ්‍යයා ළඟට ගිහිල්ලා මේ විස්තරය කිව්වා. ඉතින් මේකෙන් කුපිතුන අධිරාජ්‍යයා කගුයා හිමිව කිසිම කෙනෙක්ට මං අරගෙන යන්න දෙන්නේ නැහැ කියලා අධිරාජයාගේ සෙබළුන් මේ කගුයා හිමිගේ ආරක්ෂාවට යෙදෙව්වා. ඉතින් මේ දවස උදා වුණා. අද තමයි කගුයා හිමිට යන්න තියෙන්නේ. ඉතින් හඳෙන් ඇයව එක්කගෙන යන්න ඇයගේ පිරිස, ඇයගේ ලෝකයේ පිරිස එන්න පටන් ගත්තා. ඉතින් ඔවුන් එනකොට ඒ දිස්වුණ ආලෝකයත් සමග කගුයා හිමිගේ ආරක්ෂාවට රජතුමා විසින් එවලා තිබුණු සෙබළුන්ටවත් කිසිම දෙයක් කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඔවුන්ගේ ආලෝකයට මේ සෙබළුන්ට ඇස් අරගන්නවත් පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් කගුයා හිමි තමන්ව මෙතෙක්කල් හදා වඩාගත් තමන්ගේ දෙමව්පියන්, ඒ කියන්නේ මෙන්න මේ ආච්චිටයි සීයටයි ආචාර කරලා අවසන් ආචාරය දක්වලා හඳට යන්න පිටත් වුණා තමන්ගේ ලෝකයෙන් තමන්ව එකගෙන යන්න ආපු කට්ටියත් එක්ක. ඉතින් මේ කගුයා හිමිය කියන්නේ මේ හඳට අයිති හඳේ කුමාරිකාවක්. ඉතින් ඒ නිසා අන්තිමේදී අධිරාජ්‍යයටවත් ඇයව විවාහ කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඇය අයගේ ලෝකයට නැවත පිටත් වුණා. ඉතින් හරිම ලස්සන කතාවක් නේද? මේ වගේ ලස්සන සාම්ප්‍රදායික කතා තව ගොඩාක් තියෙනවා. ඉතින් දිගටම මේ වගේ දේවල් දැනගන්න ඕන නම් නිරයි ලංකා අපිත් එක්ක එකතු වෙලා ඉන්න.